ඔයාලගේ බව්වා නිතර කසනවද? කසන හැම තැනින්ම රතු පාටට හුරු කළු ගතියක් ඇති වෙලා තියෙනවද? ඒ වගේම ඒ මතින් පොඩි පුස් ගඳක් එනවද? එහෙනම් යාළුවනේ ඔයාලගේ බව්වටත් මැලිසීසියා කියන දිලීර ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේම අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රෝගය හඳුනාගන්නේ කෙසේද? ඒ වගේම මේ රෝගේ හැදෙන්න ප්‍රථම වළක්වා ගන්නේ කොහොමද? ඒ වගේම මේ රෝගය වැළඳුනාට පස්සේ සුවපත් කරගන්නේ කොහොමද කියන වගයි. මැලිසීසියා කියන්නේ දිලීර ආසාදනයක්. ඒ වගේම අපි කියන්නේ ඊස්ට්ගේ ආසාදනය කියලා. ගොඩක් වෙලාවට ඔයාලා ඉන්න පරිසරයේ ඉන්න සුරතලුන්ට මේ රෝගය වැළඳිලා තියෙනවා. නමුත් ඔයාලා හරියටම දන්නේ නැහැ මේ මැලිසීසියා රෝගයද කියලා. මෙම රෝගී තත්ත්වය බහුල වශයෙන්ම ලංකාවේ වීදි සුරතලුන් අතර තමයි දැක ගන්න ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයාලා අවට ඉන්න බව්වන්ට තමයි ගොඩක්ම මේ මැලිසීසියා කියන රෝගය වැළඳිලා තියෙන්නේ. ඒ වගේම දැනට ලංකාවේ ඉන්න ඩැෂන්, ෆග්, ජර්මන් ෂෙපර්ඩ්, ලැබ්‍රඩෝර් රිට්‍රීවර් කියන මෙන්න මේ බ්‍රීඩ්ස් අතරත් බහුල වශයෙන්ම මේ රෝගී තත්ත්වය දැක ගන්න පුළුවන් වෙනවා. රෝගය වැළඳෙන ආකාරය ගැන කතා කළොත් ගොඩක් වෙලාවට අපේ බව්වන්ට ෆුඩ් ඇලර්ජික් තියෙනවා. ඒ කියන්නේ ආහාර අසාත්මිකතාවයන්. ඒ වගේම පාරිසරික අසාත්මිකතාවයන්, බාහිර පරපෝෂිතයන්ගෙන් වෙන අසාත්මිකතාවයන්. බාහිර පරපෝෂිතයන්ගෙන් වෙන අසාත්මිකතාවයන් කියලා මම කියන්නේ ගොඩක් වෙලාවට අපේ බව්වන්ගේ ඇඟේ කිනිතුල්ලෝ එල්ලෙනවා. එතකොට එයාලා ලේ බිව්වයින් පස්සේ හැලිලා ගියාම එතන අපේ බව්වා කසලා යම්කිසි ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් ආසාත්මිකතාවයන් නිසා අපේ බව්වන්ගේ හැම දුර්වල වෙලා ඒ මත ඊස්ට්ගේ ආසාදනය ඇති වෙන්න පුළුවන්. මෙම රෝගයේ රෝග ලක්ෂණ ගැන කතා කළොත් මේ රෝගය වැළඳුනාට පස්සේ අපේ බව්වෝ කරන්නේ දවසෙම කසන එක. එයාට වෙනත් රාජකාරී අදාළ වෙන්නේ නැහැ. කසල හැම තැනම රතු පාට වෙනවා. රතු පාට වුණු හැම තැනම ටික දවසක් යනකොට කළු පාට වෙලා ඝන වෙන්න ගන්නවහම. උදාහරණයක් විදියට කිව්වොත් එහෙම අලියෙකුගේ හමක් වගේ හම රළු වෙලා කළු වෙලා ඝන වෙන්න ගන්නවා. මම මෙන්න මේ ඡායාරූප වලින් ඔයාලට පෙන්නන්නේ මේ රෝගය වැළඳුනාට පස්සේ අපේ සුරතලොන්ගේ හැමේ ඇති වෙන ස්වභාවය ගැන. ඒ වගේම මේ ඊස්ට්ගේ ආසාදනයේටම විශේෂ ස්මෙල් එකක් තියෙනවා. ඒ කියන්නේ මීටම ආවේනික වූ දුර්ගන්ධයක් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් පොල් තෙල් මුඩු වුණාම වගේ ඒ කියන්නේ මුඩු ගඳක් තමයි අපිට මේ කසන ස්ථාන වලින් එන්නේ. මේ ඊස්ට්ගේ ආසාදනය ඇතිවන්නේ අපේ බව්වන්ගේ හැම මත. ඒ කියන්නේ බෙල්ලේ, ඉකිලිවල, කිහිලිවල, ඒ වගේම කනේ, කකුලේ ඇඟිලිවල. උදාහරණයක් කියන්නම් කකුලේ සහ කකුලේ ඇඟිලිවල මේ ඊස්ට්ගේ ආසාදනය ඇති වුණාට පස්සේ එයාලගේ සුදු පාට නියපොතු දුඹුරු පාටට හුරු කළු පාටක් ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපේ බව්වන්ගේ කනට මේ ආසාදනය ආම වෙන්නේ අපේ බව්වෝ කන කසලා එතන ඉටි වගේ ද්‍රාවයක් ඇති වෙන්න පුළුවන්. ඒක දීර්ඝකාලීනව පැවතුනොත් කන ඇසෙන්නේ නැතුව වුණත් යන්න පුළුවන්. දැන් ඔයාලට ගැටලුවක් මතුවෙන්න පුළුවන් මේ රෝගය සුරතලකගෙන් සුරතලකට බෝ වෙනවද කියලා. ඇත්තටම මේ රෝගය සුරතලකගෙන් සුරතලකට බෝ වෙන්නේ නැහැ. රෝගය වළක්වා ගත යුතු ආකාරය ගැන කතා කළොත් ගොඩක් වෙලාවට ඔයාලගේ බව්ව නෑවුවට පස්සේ එහෙම නැත්නම් වැස්සර තිබුණට පස්සේ එයා හොඳින් වියලා ගන්න. ඒ වගේම බාහිර පරපෝෂිතයන්ගෙන් වෙන ආසාදන නිසා එයා කසනව දැක්කොත් එහෙම වහාම ඒකට ප්‍රතිකාර ලබා දෙන්න. ඒ වගේම පෝෂ්‍යදායී ආහාර වේලක් එයාට ලබා දෙන්න. ඒ වගේම ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕන මේ ඊස්ට්ගේ ආසාදනයෙන් ඔයාලගේ බව්ව බේර ගන්න නම් කරන්න ඕන එකම දේ තමයි එයා නිතරම පිරිසිදුව තියාගන්න එක. මේ රෝගය වළක්වා ගන්න ප්‍රධාන වශයෙන්ම ඔයාලා කරන්න ඕන ඔයාලගේ බව්වා හොඳට පිරිසිදුව තියාගන්න එක තමයි. ඒ වගේම තවත් එක දෙයක් තියෙනවා අපිට මේ රෝගය වළක්වා ගන්න පුළුවන් වුණාට මේ රෝගය ගෙදරදී සුවපත් කරගන්න බෑ. ඒ සඳහා දීර්ඝකාලීන වෛද්‍ය ප්‍රතිකාරවල වලට යොමු වෙන්න ඕන. එහෙම නැත්නම් අර මං කලින් කිව්වා වගේ සුරතලාගේ කන උනත් ඇහෙන්නේ නැතුව යන්න පුළුවන්. එහෙමනම් යාළුවනේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. එහෙමනම් ගිහින් එන්න. බයි බයි.